අයිබෝවන් අපි අද සාකච්ඡා කරනවා 8 ශ්‍රේණිය විද්‍යාව පෙළ පොතේ තියෙන පළවෙනි පාඩමේ අභ්‍යාසය ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම කියන පාඩම. හොඳයි. අපි අද බලමු පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද කියලා. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා පහත සඳහන් වගන්ති නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද වරහන් තුල යොදන්න. ඒතර රෝමිලක්කන් එක ප්‍රශ්නය අහනවා අපෙන් බැක්ටීරියා ශුද්‍රජීවී කාණ්ඩයට අයත් වේ. බැක්ටීරියා ශුද්‍රජීවී කාණ්ඩයට අයත් වේ. බැක්ටීරියා ගත්තාම ශුද්‍රජීවීන් කාණ්ඩයට අයිති වෙනවා. එහෙනම් ඒක හරි. පළවෙනි ප්‍රශ්නේ රෝමිලක්කන් එක පිළිතුර හරි. දෙවෙනි ප්‍රශ්නයට ගියොත් රෝමිලක්කන් දෙක ප්‍රශ්නයට ගියොත් ක්ෂය රෝග කාරකය වනුයේ වෛරසයකි. ක්ෂය රෝග කාරකයා වනුයේ වෛරසයකි. ඒක වැරදි. ක්ෂය රෝගයේ හැදෙන්නේ බැක්ටීරියාවක් මගින්. වෛරසයක් නෙමෙයි. තුන්වෙනි ප්‍රශ්නෙට අපි ගියොත් ශීතකරණයක ආහාර තැබීමෙන් ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයට යෝග්‍ය උෂ්ණත්වය පාලනය කෙරේ. එහෙනම් ඒක හරි. ශීතකරණයක් තුල ශුද්‍රජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය වෙන ඒ નિયમિત උෂ්ණත්වය ලබා දෙන්නේ නැහැ. ඊට වඩා උෂ්ණත්වය අඩු කරනතර ශුද්‍රජීවීන්ගේ වර්ධනය අඩු වෙනවා. එහෙනම් ඒක හරි. හතරවෙනි ප්‍රශ්නෙට ගියොත් රෝමිලක්කන් 4 තෙතමනය සහ උණුසුම දිලීර වර්ධනයට හේතු වන සාධක වේ. එහෙනම් ඒක නිවැරදි. නිවැරදි. දිලීරයක වර්ධනය සඳහා තෙතමනය සහ උෂ්ණත්වය වැදගත් වෙනවා. රෝමිලක්කන් 5 පස්වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා මුල් වර්ග ශුද්‍රජීවීන් නිරීක්ෂණය කරන ලද්දේ ඇන්ටන් වෑන් ලීවන් හුක් නැමැති විද්‍යාඥයා විසිනි. එහෙනම් ඔහු තමයි මුල් වර්ග ශුද්‍රජීවීන් නිරීක්ෂණය කරේ. එහෙනම් ඒ වාක්‍ය නිවැරදි. හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර තෝරන්න. එතකොට මේ නිවැරදි පිළිතුර තෝරලා ඒ නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න තමයි තියෙන්නේ. නමුත් මම මේකෙදි පිළිතුර බෝඩ් එකේ ලියනවා. ලියලා ඔයාලට පැහැදිලි කරලා දෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ රෝමිලක්කන් එක ප්‍රශ්නය අහලා තියෙනවා වෛරස් මගින් බෝවන රෝගයක් නොවන්නේ මින් කුමක්ද? පළවෙනි උත්තරේ දීලා තියෙනවා ඒඩ්ස්, දෙවෙනි උත්තරේ සරම්ප, තුන්වෙනි උත්තරේ ලාදුරු, හතරවෙනි උත්තරේ ජලබීතිකාව. එතකොට වෛරස් මගින් බෝවන රෝගයක් නොවන්නේ මේකෙන් ලාදුරු. ඒතර ලාදුරු හැදෙන්නේ බැක්ටීරියාවක් මගින් තමයි බෝ වෙන්නේ. එතන අපිට ලියන්න පුළුවන් පිළිතුරු පළවෙනි එක ඒක ඉන්නේ තුන්වෙනි පිළිතුර ලාදුරු. මම ඒක විස්තර කරලා ලියනවා බැක්ටීරියාවක් මගින් බෝ වේ. බැක්ටීරියාවක් මගින් බෝ වේ. බැක්ටීරියාවක් මගින් බෝ වේ. අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා ශුද්‍රජීවීන් විසින් පැසීම සිදු කරන ආහාර වර්ග මොනවාද? පැසීම සිදු කරන ආහාර වර්ග මොනවාද? ප්‍රෝටීන් බහුල ආහාර, සීනි බහුල ආහාර, මේද බහුල ආහාර, 4 සියලුම ආහාර වර්ග. එතකොට ශුද්‍රජීවීන් මගින් පැසීම සිදු කරන්නේ සීනි බහුල ආහාර. ඒතර උත්තරේ වෙන්නේ අංක 2 සීනි බහුල ආහාර. සීනි බහුල ආහාර. සීනි බහුල ආහාර. අපි යනවා ඊළඟට රෝමිලක්කන් තුන්වෙනි ප්‍රශ්නෙට. රෝමිලක්කන් තුන්වෙනි ප්‍රශ්නේ අපි බලමු. තුන්වෙනි ප්‍රශ්නය අහනවා අපෙන් ශුද්‍රජීවීන්ගේ වර්ධනයට යෝග්‍ය වන පරිසර තත්ත්ව පහත දැක්වෙන්නේ. සිම්පල් A උෂ්ණත්වය, B තෙතමනය, C pH. ආහාර ශීතකරණයේ ගබඩා කිරීමෙන් මින් කුමන තත්ත්වය පාලනය කෙරේද? ඒතර ආහාරයක් ශීතකරණයේ ගබඩා කරපුවාම උෂ්ණත්වය පාලනය වෙනවා. ඒ වගේම තෙතමනය පාලනය වෙනවා. ශීතකරණයක් ගත්තාම තෙතමනය අඩුයි. එතකොට අපිට උත්තරේ එනවා පළවෙනි එක පිළිතුර
A හා B. A හා B. එතකොට ඒකේ උත්තරය වෙන්නේ A කියන්නේ උෂ්ණත්වය සහ B කියන්නේ තෙතමනය. අපි යනවා ඊළඟට හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා දොදොල් සහ කැවුම් වැනි ලිපිඩ බහුල ආහාර මත සිදුවන ශුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා පහත කුමන ක්‍රියාවලිය සිදුවේද? එතකොට මේ ලිපිඩ බහුල ආහාර මත සිදුවන ශුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අපි හඳුන්වනවා මුඩුවීම කියලා. එහෙනම් එතන පිළිතුර අංක 3 මුඩුවීම. ඊට පස්සේ අපි යනවා අංක 5 රෝම ඉලක්කම් අංක 5 ශුද්‍රජීවීන්ගේ මිනිසාට සිදුවන හිතකර බලපෑම කුමක්ද? පළවෙනි පිළිතුර දීලා තියෙනවා මැරුණු ශාක හා සත්ව කොටස් වියෝජනය කියන්නේ දි รา පත් කරන එක. දෙවෙනි පිළිතුර දීලා තියෙනවා මිනිසාට සතුන්ට හා භෝගවලට රෝග සෑදීම. තුන්වෙනි පිළිතුර දීලා තියෙනවා ආහාර පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් කිරීම. හතරවෙනි පිළිතුර දීලා තියෙනවා අජීවී පෘෂ්ඨ මත වර්ධනය වීම නිසා ආර්ථිකමය හානි සිදුවීම. එතකොට ශුද්‍රජීවීන්ගෙන් මිනිසාට සිදුවන හිතකර බලපෑම තමයි මැරුණු ශාක හා සත්ව කොටස් වියෝජනය කරන එක. එහෙනම් එතන පිළිතුර වෙන්නේ පස්වෙනි පිළිතුර වෙන්නේ අංක 1 මැරුණු ශාක හා සත්ව කොටස් වියෝජනය. හරි. හොඳයි. අපි තුන්වෙනි ප්‍රශ්නට යනවා. තුන්වෙනි ප්‍රශ්නේ අපිට අහන්නේ කෙටි පිළිතුරු සපයන්න. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 ශුද්‍රජීවීන් සඳහා නිදසුන් 4ක් ලියන්න. තුන්වෙනි ප්‍රශ්නේ 1 ශුද්‍රජීවීන් සඳහා නිදසුන් 4ක් ලියා දක්වන්න. අපිට ලියන්න පුළුවන් මියුක පාන් මත වැඩෙන පුස්. එහෙම නැත්නම් දිලීර. ඒතර මෙයාව අයිති වෙන්නේ දිලීර වලට. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඊස්ට් බේකරි ආහාර නිෂ්පාදනය දා ගන්නවා. මෙයත් දිලීරයක්. ඊට පස්සේ ඇමීබා ගන්න පුළුවන්. ඊට පස්සේ පැරමීසියම් ගන්න පුළුවන්. මෙන්න මේගොල්ලෝ ප්‍රොටසෝවා වලට කාණ්ඩයට අයිති වෙනවා. ඒක සෛලික. දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා ශුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා වැදගත් සාධක දෙකක් සඳහන් කරන්න. සාධක 3ක් තියෙනවා. එතකොට මම ඒකෙන් දෙකයි අහන්න මෙතන. මම සාධක 3ම ලියන්නම්. එතකොට පළවෙනි එක හිතකර උෂ්ණත්වය. දෙවෙනි එක තෙතමනය. තුන්වෙනි එක pH අගය. එතකොට දෙකයි අහන්නේ මම 3ක් ලිව්වා. එතකොට ඔයාගේ උත්තර වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සාධක 3 අපි මතක තියාගමු. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 ශුද්‍රජීවීන් උපයෝගී කරගෙන කරනු ලබන නිෂ්පාදන තුනක් අහනවා. ශුද්‍රජීවීන් උපයෝග කරගෙන කරනු ලබන නිෂ්පාදන 3ක්. එතකොට මම ලියනවා කිරි ආහාර නිෂ්පාදනය. මෙතෙන්දී නිෂ්පාදනය කරනවා මී කිරි චීස් සහ යෝගට් නිෂ්පාදනය කරනවා. මේ ආහාර වර්ග තුනටම ශුද්‍රජීවීන් භාවිතා කරනවා. ඊට පස්සේ ගන්න පුළුවන් විනාකිරි නිෂ්පාදනය.
විනාකිරි නිෂ්පාදනය. ඊට පස්සේ ශුද්‍ර ජීවීන් භාවිතා කරලා බේකරි ආහාර නිෂ්පාදනය. බේකරි ආහාර පාන් බනිස් ඒ වගේ දේවල් හදන්න ගන්නවා. බේකරි ආහාර නිෂ්පාදනය. මෙතනදී යොදා ගන්න ශුද්‍ර ජීවියා තමයි ඊස්ට් කියලා කියන්නේ. ඊස්ට්. මෙයා දිලීරයක්. හොඳයි අපි හතරවෙනි ප්‍රශ්නේ බැලුවොත් ප්‍රධාන ප්‍රශ්නාංක 3 ඒකේ රෝම ඉලක්කම් 4 ආහාර සීනි පැණි තුල ගබඩා කිරීමේදී පාලනය කරන ශුද්‍රජීවී වර්ධනයට හිතකර සාධකය කුමක්ද කියලා අහනවා. එතකොට ආහාර සීනි සහ පැණි තුල ගබඩා කිරීමේදී පාලනය කරන ශුද්‍රජීවී වර්ධනයට හිතකර සාධකය තමයි තෙතමනය. එතකොට තුන්වෙනි ප්‍රශ්නේ 4 වෙනි රෝම ඉලක්කම් 4. එතකොට පාලනය කරන සාධකය තෙතමනය. ඊට පස්සේ බලමු පස්වෙනි ප්‍රශ්නේ වෛද්‍ය විද්‍යාවේදී ශුද්‍ර ජීවීන්ගේ භාවිත දෙකක් සඳහන් කරන්න. වෛද්‍ය විද්‍යාවේදී ශුද්‍ර ජීවීන්ගේ භාවිත දෙකක්. එකක් තමයි ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය. ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය. ඊට පස්සේ ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනය. ඔන්න ඔය භාවිතයන් දෙක වෛද්‍ය විද්‍යාවේදී ශුද්‍ර ජීවීන් යොදාගෙන කරනවා. එහෙනම් මම හිතනවා මේ පාඩමෙන් ඔබට යම්කිසි දැනුමක් ලැබෙන්නේ නැති. එහෙනම් අපි තවත් මෙවැනිම වීඩියෝ එකකින් ඉදිරියේදී හම්බ වෙමු.